ඇයි මේ විදිහට මැරෙන්නේ? ඔයා ගත කරන්නේ ඔයාට ඕන කරන ජීවිතේ නෙවෙයි. ඔයා දුවනවා හති දාගෙන දුවනවා දවසම දුවනවා. හැබැයි ඔයාට තේරෙනවද ඔයා මොනවා හරි දෙයක් පස්සෙන් දුවනවා කියලා? දවසක ඔයා නැවතිලා ඔයාගෙන් අහලා බලන්න ඇයි ඔයා මේ විදිහට දුවන්නේ කියලා. ඇයි මේ විදිහට මැරෙන්නේ කියලා. උත්තරයක් තියනවද? ලොකුම ප්‍රශ්නේ තමයි ඔයා වීක් නැහැ. ඔයා ඔයාගේ වැලියුස් ටික හරියටම අඳුරගෙන නැහැ. ගොඩක් අය හිතනවා සාර්ථකත්වය කියන දේ ලැබෙන්නේ ස්කිල් වලින්, සල්ලි වලින්, ඔපචුනිටිස් කියන මේ දේවල් වලින් කියලා. සාර්ථකත්වය කියන දේ පටන් ගන්නේ ඔයා ගැන දැනගත්තට පස්සේ. ඔයා ඔයාගේ වැලියුස් ටික හරියටම දන්නේ නැත්නම් ඔයා ගත කරන්නේ ඔයාට ඕන කරන ජීවිතේ නෙවෙයි වෙන මිනිස්සුන්ට ඕන කරන ජීවිතයක්. මම අද ඔයාලට කියලා දෙන්නම් ඔයාගේ වැලියුස් ගැන දැනගන්න එක වැදගත් වෙන්නේ ඇයිද? වැලියුස් ගැන නොදැන ඉන්න එකෙන් වෙන්න පුළුවන් එෆෙක්ට් එක මොකක්ද? වැලියුස් ගැන දැනගෙන ඒවා හරියට ක්‍රියාත්මක කරොත් ගොඩ යන්න පුළුවන් කොහොමද? සහ ඔයාගේ වැලියුස් අඳුර ගන්න පුළුවන් හරිම විදිහ. මේක අපි සරල විදිහට බලමු. ඇත්තටම ඔයාගේ වැලියුස් ගැන දැනගන්න එක පට්ට වැදගත්. මොකද ඔයා ගත කරන්නේ වෙන මිනිස්සුන්ට ඕන කරන ජීවිතයක් නම් ඒ මිනිස්සුන් බලාපොරොත්තු වෙන විදිහට නම් ඔයාගේ පවුලේ අය බලාපොරොත්තු වෙන විදිහට නම් ඔයාගේ යාළුවෝ බලාපොරොත්තු වෙන විදිහට නම් ඒක අනිවාර්යෙන්ම ඔයාගේ වැලියුස් එක්ක බිල්ඩ් වුණ ජීවිතයක් නෙවෙයි. ඔයා බලාපොරොත්තු වෙන දේ තමයි ඔයාගේ ඇත්තම වැලියුස් කියන්නේ. සමහර විට ඔයාගේ ස්කිල් එකක් වෙන්න පුළුවන්, ඔයා හිතන පතන විදිය වෙන්න පුළුවන්, ඔයාගේ ආකල්ප වෙන්න පුළුවන්, ඔයාගේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක වෙන්න පුළුවන්, මේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඔයා මේ දේවල් අනුගමනය කරන්න ගත්තට පස්සේ ඔයාටම දැනෙනවා ඔයා ගත කරන ජීවිතය හරි කියලා. ගොඩක් අය තමන්ගේ වැලියුස් එහෙම නැත්නම් වටිනාකම් ගැන දන්නේ නැති නිසා එයාලා ගොඩක් වෙලාවට තෝරගන්නේ තමන් ආස කරන්නේ නැති ජොබ් එකක්, අකමැති අරමුණු පස්සේ දුවනවා. ඊට පස්සේ තමන්ට නොගැලපෙන පරිසරයක ජීවත් වෙනවා. මේ හින්දා තමයි හැම දෙයක්ම තියෙන මිනිස්සුත් ගොඩක් වෙලාවට එයාලා හිස් කියලා හිතාගෙන ජීවත් වෙන්නේ. එයාලගේ ජීවිත බිල් කරලා තියෙන්නේ අනුන්ගේ වටිනාකම් මත මිසක් එයාලගේ වටිනාකම් මත නෙවෙයි. ඔයාගේ වැලියුස් දන්නේ නැත්නම් ඔයාට ඔයාගේ වීක්නස් අඳුර ගන්න බෑ. ඔයා වීක්නස් අඳුරගන්නේ නැහැ කියන්නේ ඔයා හරියට ඔයාගේ වැලියුස් යූස් කරලා නැහැ කියන එක. ඔයා ඔයාගේ growth එක අගය කරනවා. හැබැයි හැමතිස්සෙම ඔයා ඔයාගේ වැඩ කල් දානවා. මේකම තමයි ඔයාගේ weakness එක වෙන්නේ. මනෝවිද්‍යාව කියන්නේ self awareness එක කියන දේ ඔයාගේ පෞද්ගලික වර්ධනයේ මූලික පදනම එහෙමත් නැත්නම් foundation එකද. Taman ගැන හරියට තේරුම් ගත්ත මිනිස්සු ගොඩක් වෙලාවට හොඳ තීරණ ගන්නවා. ඒ වගේම එයාලා හොඳ ජීවිතයකුත් ගත කරනවා. ගොඩක් පොත්වල කියන දෙයක් තමයි තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න දඟලන්න කලින් අපි ගැන දැනගෙන ඉන්න ඕනද? මොකද තමන් ගැන දන්නේ නැතුව අපි යන්න ඕන පාර මොකද්ද කියලා අපිවත් දන්නේ නැහැ. මම දැන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද ඔයා ඔයාගේ වටිනාකම් ටික හරියටම අඳුරගන්නේ කියලා. ස්ටෙප් නම්බර් 1 ඔයා ඔයාගේ ඇසෙට්ස් ටික අඳුරගන්න. ඔයා ඔයාගෙන්ම අහලා බලන්න මංගාව තියෙන ක්වොලිටිස් මොනවද කියලා. මංගාව තියෙන වටිනාකම් ටික මොනවද කියලා. සමහර ටික පෞල් පසුබිම වගේ ස්කිල් එක, එක්ස්පීරියන්ස් එක, වගේ නොලෙජ් එක, ඊට පස්සේ ඔයා බිල්ඩ් කරගෙන තියෙන දෙයක් වෙන්න පුළුවන්, ඔයාගේ පෙනුම වෙන්න පුළුවන්, මේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. මේක තනියම කරන්න බැරි වෙයි. ඒ නිසා ඔයා ඔයාගේ ළඟම කෙනෙක්ගේ උදව්ව මේකට ගන්න. මොකද ඔයාට වඩා එයාලා සමහර විට ඔයාගේ ස්ට්‍රෙන්ග්ත් ටික අනිවාර්යෙන්ම දන්නවා ඇති. ඔයාගේ පවුලේ කෙනෙක් වෙන්න පුළුවන්, ඔයාගේ යාළුවෙක් වෙන්න පුළුවන්, ඔයාගේ ආදරවන්තිය හෝ ආදරවන්තයා වෙන්න පුළුවන්, මේ ඕනම කෙනෙක් වෙන්න පුළුවන්. මේ දැනගත්ත දේවල් ටික අනිවාර්යෙන්ම ඔයා ලියා ගන්න. ස්ටෙප් නම්බර් 2 ඔයාට වඩා පහළින් ජීවිතේ පටන් ගත්ත ඔයාගේ වගේම ස්ට්‍රෙන්ග් තිබ්බ මිනිස්සු 3 දෙනෙක්ව අඳුර ගන්න. මේ මිනිස්සු 3 දෙනා ගාව තිබ්බ වටිනාකම් ටික අනිවාර්යෙන්ම ඔයා නෝට් ඩවුන් කරගන්න. සමහර විට එයාලට අඩු අධ්‍යාපනයක්, අඩුවෙන් සල්ලි, අඩු සහයෝගයක් මේ ඕන දෙයක් තියෙන්න පුළුවන්. ඒ ගැන හිතන්න එපා. හැබැයි එයාලා දැන් වෙද්දී ඔයාට වඩා ලෙවල් ගානකට වඩා උඩින් ඉන්න කියලා දන්නවනේ. ඒ නිසා එයාලගේ තිබ්බ අඩුපාඩුකම් ගැන ඔයා හිතන්න යන්න එපා. ඔයා එයාලා බිල්ඩ් කරගත්ත දේවල් ගැන හිතන්න. ඊළඟට අහන්න ඒ මිනිස්සුන්ට ඒ දේවල් ටික කරගන්න පුළුවන් වුණා නම් මට ඇයි ඒ දේවල් කරගන්න බැරි කියලා. හැබැයි ඔයා ඒ මිනිස්සුන්ට ඉරිසියා කරන්න නම් යන්න එපා. මේ ස්ටෙප් එකෙන් ඔයාට ඔයාගේ ජීවිතේ මේ වෙනකන් ඔයා අඳුරගත්තේ නැති ස්කිල්ස් අඳුරගන්න, ඔයා යූස් කරපු නැති ඒරියාස් අඳුරගන්න අනිවාර්යෙන්ම උදව්වක් වෙයි. ඒකෙන් ඔයාට අලුත් ඔපචුනිටිස් හම්බෙයි. ස්ටෙප් නම්බර් 3 කම්පෙයාර් කරලා ඔයා ඔයාගේ වීක්නස් මොනවාද කියලා අඳුරගන්න. මම නොකරන එයාලා කරපු දේවල් මොනවාද? මගේ අඩුපාඩු මොනවාද? මේ ටික හරියට අඳුරගන්න. සමහර විට මේක ඩිසිප්ලින් එක, කන්සිස්ටන්සි මොනවා හරි කරන්නේ නැති එක,
ඔයාගේ කොන්ෆිඩන්ස් එක නැති එක, මොන හරි දෙයකට බය එක, මේ ඕන දෙයක් වෙන්න පුළුවන්. ඔයා මේ ටික අඳුරගත්තට පස්සේ ඔයාට ඒ ටික වළක්වා ගන්න වගේම ඔයාට ඔයාගේ වැරදි ටික හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් හොඳට ඉගෙනගෙන තියෙනවා, එයාට ස්කිල් තියෙනවා, එක්ස්පීරියන්ස් තියෙනවා, හැබැයි එයා සක්සස් නැහැ. මේ දේවල් ටික ඔයා අඳුරගත්තට පස්සේ ඔයාට අනිවාර්යෙන්ම ඔයාගේ සක්සස් එක ළඟා කරගන්න පුළුවන්. ඔයාගේ වැලියුස් වෙන්නේ අනිවාර්යෙන්ම ඔයා ඉගෙන ගන්න දේවල් සහ ඔයා ග්‍රෝ වෙන එක. ඔයාගේ වීක්නසස් වෙන්නේ ඔයා මොන හරි දෙයක් දන්නේ නැති එක සහ ඔයා ඒ දේ පටන් ගන්නෙ නැති එක. ඔයා මේ දේවල් ටික අඳුරගෙන ඔයා මේ දේවල් වෙනස් කරන්න ගත්තට පස්සේ ඔයාගේ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගන්නවා. හැබැයි මේකෙදි ඔයා මෙන්න මේ මිස්ටේක් ටික කරන්න යන්න එපා. නම්බර් 1 ඔයා අනිත් මිනිස්සුන්ව සතුටු කරන්න ඔයාගේ වැලියුස් නැති කරගන්න එපා. නම්බර් 2 ඔයාගේ ස්ට්‍රෙන්ග්ත් ගැන අදි탁සේරු කරන්න එපා. නම්බර් 3 ඔයාගේ වීක්නස් ගැන ඔයා වංක වෙන්න එපා. අවංකව ඔයා ඔයාගේ වීක්නස් ටික අඳුරගන්න. නම්බර් 4 ඔයා ඔයාව වැරදි අය එක්ක කම්පෙයාර් කරන්න යන්න එපා. සක්සස් වුණ මිනිස්සුන් එක්ක ඔයා අනිවාර්යෙන්ම ඔයාව කම්පෙයාර් කරන්න. එයාලා ඇචීව් කරගත්තේ මොනවද කියලා ඔයා අනිවාර්යෙන්ම හොයලා බලන්න. මේක අවංකවම ඔයා අහංකාර නොවි නිදහසට හේතු හොයන්න නැතුව අනිවාර්යෙන්ම හරි විදිහට කරන්න. ඔයාට තවත් මොටිවේෂන්, ඉන්ෆෝමේෂන් මේ දේවල් ඕන වෙන්නේ නැහැ. ඔයා දැනගන්න ඕන ඔයා කවුද කියන දේ විතරයි. මොකද ඔයාම තේරුම් ගනි ඔයා වීක් නැහැ. ඔයා ජීවත් වෙන්න පටන් ගත්තේ මේ දැන් කියලා. ඉතින් අදම පටන් ගන්න, විනාඩි 10ක් ගන්න, ඔයා ඔයාගේ වැලියුස් ටික අඳුර ගන්න, ඒ වැලියුස් වලට සාපේක්ෂව ඉන්න තවත් 3 දෙනෙක් අඳුර ගන්න, මේ 3 දෙනා එයාලා ඇචීව් කරගත්ත දේවල් බලන්න, එයාලා එක්ක ඔයාව කම්පෙයාර් කරගන්න, ඔයාගේ වීක්නස් ටික අඳුර ගන්න, ඊට පස්සේ ඔයා ඔයාව ග්‍රෝ කරන්න පටන් ගන්න. ඔයා ඔයාගේ ජීවිතේ ඇත්තට මුහුණ දෙන්න. එතකොට ඔයාව නවත්තන්න කිසිම කෙනෙක්ට බෑ. අනිවාර්යෙන්ම ඔයාට next level මිනිසෙක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් මේ personal development video එකෙන් ඔයාගේ values ටික අඳුර ගන්න ලොකු උදව්වක් වුණා නම් අනිවාර්යෙන්ම comment එකක් දාන්න. ඒ වගේම මේ video එක ඔයාගේ යාළුවන්ට share කරලා එයාලගේ values අඳුර ගන්නත් උදව්වක් වෙන්න. මේ වගේම personal development video එකකින් මම එනකම් ඔයාලා පරිස්සමෙන් ඉන්න. ඔයාලට ජය වේවා. මම සංජීව පීරත්නායක.